ඉතිහාසයේ එක යුගයක් අවසන් වෙලා තවත් යුගයක් නාටකාකාර විදිහට ආරම්භ වුණු සුවිශේෂී සම්දිස්ථානයක් තියෙනවා. අන්න ඒ පුනරුදය ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් කොහොමද මේ දෙවන්ත පෙරළිය ඇත්තටම සිද්ධ වුනේ? එක යුගයක් අවසන් වෙලා අලුත්ම යුගයක් ඉපදුනේ කොහොමද? අනේ ප්‍රශ්නෙට පිළිතුර තමයි පුනරුදය. මේ විග්‍රහයේදී අපි ප්‍රධාන අංශ පහක් යටතේ මේ දෙවන්ත පරිවර්තනයේ දිහා බලමු. මුලින්ම පුනරුදය කියන්නේ මොකද්ද? ඊළඟට ඒකට හේතු වුණු දේවල්, ඊට පස්සේ කලාවේ විද්‍යාවේ ඇති වුණු පිබිදීම, අලුත් ලෝකයක් හොයාගෙන ගිය ගමන සහ අන්තිමටම මේ හැමදේම ශ්‍රී ලංකාවට බලපෑවේ කොහොමද කියවත් අපි බලමු. හරි, එහෙනම් අපි මුලින්ම මේ කතාවට ගැඹුරින් යමු. පළවෙනි කොටස පුනරුදය, යලි ඉපදීමක්. පුනරුදය. නමේම තේනව නේද? යලි ඉපදීමක්. මේක නිකම්ම පොඩි වෙනසක් නෙවෙයි. හිතන්නකෝ අවුරුදු ගාණක් තිබ්බ අඳුරක් අයින් වෙලා එකපාරටම ලයිට් එකක් දැම්මා වගේ දෙයක්. 14 වෙනි සියවසේ ඉඳන් 16 වෙනි වෙනකල් යුරෝපයේ ඇති වුණු මේ කලාත්මක විද්‍යාත්මක පිබිදීමෙන් පුනේ කාලයක් තිස්සේ අමතක වෙනාම ගිහින් තිබුණු අර පරණ ග්‍රීක සහ රෝම සංස්කෘතීන්ට ආයමත් පණ දෙන එක. ඉතිහාසයේ කාල රේඛාව ගත්තොත් අර ශ්‍රේෂ්ඨ ග්‍රීක රෝම ශිෂ්ටාචාර්යයන් පස්සේ ආවේ මධ්‍යතන යුගය නැත්නම් අඳුරු යුගය කියලාත් සමහරු කියනවා. ඉතින් පුනරුදය කියන්නේ අන්නේ අඳුරු යුගයයි අපි අද ඉන්න මේ නූතන යුගයයි යා කරන පාලමක් වගේ. හැමදේම වෙනස් කරපු හැරවුම් ලක්ෂයක්. හරි, දැන් තමයි කතාවේ වැදගත්ම තැන. කොහොමද මේ ඔක්කොම පටන් ගත්තේ? මේ තරම් ලොකු පෙරලියක් ඇති කරපු ඒ ගිනි පුපුර මුණාට අපි එකින් එක බලමු. පළවෙනි ගිනි පුපුර 1453 දී කොන්ස්ටැන්ටිනෝපල් නගරය තුර්කිවරු අල්ලගන්නවා. දැන් හිතන්න. එතන හිටපු ග්‍රීක රෝම උගතුන් පඬිවරු තමන්ගේ ජීවිතය වගේ පරිස්සම් කරපු වටිනා පොත්පත්. ඒ කියන්නේ අවුරුදු දහස් ගානක දැනුම් සම්භාරයක් අරගෙන යුරෝපයේ අනිත් පැත්තට පැනලා යනවා. අන්න එතකොට තමයි අර අමතක වෙලා තිබුණු ශාස්ත්‍රීය දැනුම ආයමත් යුරෝපය පුරා පැතිරෙන්න ගත්තේ. දෙවැනි කාරණාව වෙළඳාමෙන් බැංකුවරින් සල්ලි හම්බ කරගත්ත අලුත්ම ධනවත් පන්තියක් බිහි වෙනවා. විශේෂයෙන්ම ඉතාලියේ ෆ්ලෝරන්ස් වල හිටපු මෙඩිසි පවුල වගේ අය. එයාලට සල්ලි තිබුණා, ඒ වගේම පල්ලියෙන් යැපෙන්නේ නැතුව Tamanට ඕන විදියට හිතලා අලුත් කලාවට, අලුත් අදහස් වලට අනුග්‍රහය දක්වන්න නිදහසකුත් තිබුණා. තුන්වෙනි එක සමහර විට මේක තමයි බලවත්ම හේතුව. ජොහන්නස් ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය 1454 දී වුණු මේ සොයා ගැනීමත් එක්ක අදහස් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වෛරස් වුණා. පොත්පත් දැනුම කියන දේවල් හරිම ලේසියෙන් වේගයෙන් විශාල සෙනගක් අතරට ගියා. අලුත් විදියට හිතන්න මේක ලොකුම තල්ලුවක් වුණා. හොඳයි. ඔන්න ඔය ගිනි පුපුරු වලින් ඇවිලුණු ප්‍රගතියේ ගිනිදැල් කොයි වගේද බලමු. කලාව, විද්‍යාව සහ මිනිසා. පුනරුදේ මොලේ නැත්නම් එන්ජින් උනේ මානවවාදිය. ඒ කියන්නේ මොකන්ද? සරලවම හැමදේම දෙවිලන්ගේ වැඩක්, පල්ලියෙන් කියන දේ විතරයි ඇත්ත කියලා හිතපෙක පැත්තකට දාලා මිනිසාගේ හැකියාවන්, මිනිස් බුද්ධිය, මේ ලෝකේ ජීවත් වෙද්දී ලබන අත්දැකීම් ගැන හිතන්න පටන් ගත්තා. මේකත් එක්ක මිනිස්සු Taman දිහා, ලෝකේ දිහා බලපු විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ බලන්නකෝ මේ වෙනස. වම් පැත්තේ තියෙන්නේ මධ්‍යතන යුගයේ කලාව. ගොඩක් වෙලාවට ආගමික කතා, නිර්මාණකරුවා කවුද කියලාවත් හරියට දන්නේ නැහැ. පල්ලිය තමයි හැමදේම තීරණය කළේ. දැන් දකුණු පැත්ත බලන්න. අන්න පුනරුදය. මෙතන කලාකරුවා කියන්නේ තරුවක්. ලියනාඩෝ, මයිකල් ඇන්ජලෝ එයාලව නමින්ම අගය කළා. සාමාන්‍ය මිනිස්සු එයාලගේ හැඟීම් මේ ලෝකේ දේවල් ගැන නිර්මාණ බිහි වුණා. අර ධනවත් පවුල් තමයි සල්ලි දුන්නේ. වෙනස පැහැදිලි නේද? මේ යුගයේ බිහි වුණු රෙනේසන්ස් මෑන්, ඒ කියන්නේ එකම වෙලාවේ දේවල් ගොඩකට දක්ෂ බහුවිධ කුසලතා තියෙන පුද්ගලයා කියන සංකල්පයට දෙන්න පුරුවන් හොඳම උදාහරණය තමයි ලියනාඩෝ ඩා වින්චි. ලියනාඩෝ ඩා වින්චි කිව්වම අපිට මතක් වෙන්නේ මොනාලිසා අන්තිම භෝජන සංග්‍රහය වගේ චිත්‍ර නේ. ඒත් එයා චිත්‍ර ශිල්පියෙක් විතරක්ම නෙවෙයි. එයා කවියෙක්, සංගීතඥයෙක්, විද්‍යාඥයෙක්, ප්‍රායෝගික ඉංජිනේරුවෙක්. මේකෙන් පෙන්නනවා ඒ කාලේ එක දෙයකට විතරක් සීමා නොවි කොච්චර පුළුල් විදියට දක්ෂතා අගය කරාද කියලා. මයිකල් ආන්ජලෝත් එහෙමයි. දැන් විද්‍යාව පැත්තට හැරෙනොත් හිතන්නකෝ ඒ කාලේ මිනිස්සුන්ට මේක කොහොම දැනෙන්නේ නැත්ද කියලා. එකපාරටම නිකලස් කොපර්නිකස් සෙවිත් කියනා අපි හිතන් ඉන්නේ විදිහ වැරදි. පෘථිවිය වටේ සූර්යයා නෙවෙයි කැරකෙන්නේ. සූර්යයා වටේ තමයි අපි කැරකෙන්නේ කියලා. ඒකෙන් මුළු ලෝක දැක්මම කන පිට පෙරළුණා. ඊට පස්සේ ගැලිලියෝ තමන්ගේ දුරදක්නියන එක S2කටම පෙන්නනවා. අන්තිමට අයිසැක් නිව්ටන් ඇවිත් මේ හැම දෙයක්ම පාලනය කරන ගුරුත්වාකර්ෂණ නීතිය හොයාගන්නවා.
මේක නිකම්ම සොයාගැනීමක් නෙවෙයි. විද්‍යාවේ විප්ලවයක්. හරි මේ අලුත් විදියට හිතන අලුත් දේවල් හොයන මානසිකත්වය අලුත් තාක්ෂණයත් එක්ක එකතු වෙලා යුරෝපියන් එළියට ගිහින් මුළු ලෝකෙම වටේ ගියේ හැටි තමයි අපි දැන් බලන්න යන්නේ. කලින් මතකද අපි කතා කළා කොන්ස්ටැන්ටිනෝපල් නගරේ බිඳ වැටුණු එක ගැන. අන්න ඒකෙන් තමයි මේකත් පටන් ගත්තේ. ආසියාවට තිබුණු පරණ වෙළඳ පාරවල් ඔක්කොම වහිලා ගියා. ඉතින් යුරෝපියන්ට කුළුබඩු වගේ දේවල් ගෙන්න ගන්න අලුත්ම මුහුදු පාරවල් හොයාගන්නම සිද්ධ වුණා. වෙන විකල්පයක් තිබුණේ නෑ. මේ මුහුදු ගමන් සාර්ථක වෙන්න හේතු කිහිපයක්ම තිබුණා. එකක් මාලිමා යන්ත්‍රය වගේ අලුත් උපකරණ. දෙක ලෝකේ රවුම් කියන නැවත පණ ලැබූ දැනුම. තුන රජවරුන් රාජ්‍යයන් මේ ගමන් වලට සල්ලි දීලා උදව් කිරීම. ඔය ඔක්කොම එකතු වුණාම තමයි ඇමරිකාව ඉන්දියාවට මුහුදු මාර්ගය වගේ ලෝකේ ඉතිහාසයම වෙනස් කරපු සොයා ගැනීම සිද්ධ වුණේ. වස්කෝ ද ගාමා කොලම්බස් වගේ අය ඉතිහාසයට එකතු වුණේ ඔන්න ඔය කාලෙදී. හොඳයි යුරෝපේ පටන් ගත්ත මේ දැවැන්ත වෙනසේ රැල්ල ඈතින් තිබුණු අපේ ශ්‍රී ලංකාවට ඇවිත් වේදුනේ කොහමද බලමු. 1815 මේක අපේ ඉතිහාසයේ හරිම තීරණාත්මක අවුරුද්දක්. මුළු ලංකාවම බ්‍රිතාන්‍ය පාලනයට යටත්ුනේ මේ අවුරුද්දේදී. ඒ වෙනකල් මුහුදු බඩට විතරක් සීමා වෙලා තිබුණු අර පුනරුදේනාකු යුරෝපීය බලපෑම ඒත් එක්කම රට ඇතුළටම වේගෙන් පැතිරෙන්න පටන් ගත්තා. මේ බලන්න ඒ වෙනස කොයිතරම් ලොකුද කියලා. දේශපාලනයේ පැත්තෙන් අපේ පරණ රාජාණ්ඩු ක්‍රමයේ වෙනුවට පාර්ලිමේන්තුවක් සිවිල් සේවයක් ආවා. ආර්ථිකය ගත්තොත් ස්වයංපෝෂිත ගම වෙනුවට පිටරටට බඩු යවන ගෙන්නන ආර්ථිකයක්, තේ, කෝපි, රබර් වගේ වාණිජ වගාවන් නැති වුණා. සංස්කෘතිය පැත්තෙන් අපේ දේශීය නීති වෙනුවට රෝම, ලන්දේසි, ඉංග්‍රීසි නීති ආවා. ඊ වගේම මුද්‍රණ යන්ත්‍රයත් රටට ආවා. එතකොට අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි පුනරුදය කියන්නේ යුරෝපයට විතරක් සීමා වුණු සිදුවීමක් නෙවෙයි කියන එක. ඒකේ ප්‍රතිවිපාක මුළු ලෝකය පුරාම පැතිරිලා අද අපි දකින මේ එකිනෙකට සම්බන්ධ ඒ වගේම යටත් විජිතවාදීන් බැඳුණු සංකීර්ණ ලෝකේ නිර්මාණය කළා. ඒ දේවල් වල ප්‍රතිඵල තමයි අපි අදට අත්විඳින්න ඉන්නේ. සාරාංශයක් විදිහට මෙහෙම කියන්න පුළුවන් පුනරුදය කියන්නේ ලෝකය නැවතත් අලුතින්ම නිර්මාණය කරපු කාලයක්. ඒ අලුත් නිර්මාණයේ දෝංකාරය අදටත් අපිට ඇහෙනවා. පුනරුද්දේ ලෝකය වෙනස් කළා. එහෙමනම් අපි ටිකක් හිතමු. අද අපේ මේ ලෝකය ඒ විදිහටම සොලවලා අලුත්ම දිශාවකට තල්ලු කරමින් තියෙන බලවේග මොනවද? ඒක කෘත්‍රිම බුද්ධිය වගේ තාක්ෂණයද? දේශගුණික විපර්යාසද? එහෙමත් නැත්නම් අපි තාම හරියට හඳුනගන්නවත් නැති